ආකිමිඩිස් එහෙම දිව්වෙත් ඇයි කියලා මන් දැනගත්ත එදා. මටත් උන්හිටි දැන් අමතක වුණා. AS මගේ ඇස් එක්ක ස්ට්‍රීට් ලයින් එකකට යාවුනේ සෑම ඇක්ෂන් එකකටම ඊක්වල් වූත් ප්‍රතිවිරුද්ධ වූත් රියැක්ෂන් එකක් ඇත කියන නිව්ටන්ගේ තර්ඩ් ලෝ එක ලැබ් එකකින් එළියේදී ලෝකෙටම ඔප්පු කරමින්. එයා ඒකාකාරී ප්‍රවේගයකින් ඇවිත් මගේ ළඟදී මන්දගාමී වුණේ මගේ හදවතේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ පතුලෙන් ආපු වේව් එකක් අඩසඳ කපාට කපාගෙන බ්ලඩ් වෙසල්ස් පුරාම යවමින්. මගේ මැග්නටික් ෆීල්ඩ් එකට ඇට්‍රැක්ට් වුණු ප්‍රතිවිරුද්ධ ආරෝපිත මැග්නට් එකක් වගේ එයා මගේ ළඟින්ම වාඩි වෙද්දී හાર્ට් එක ලබ්ඩබ් ගහන්න ගත්තා. ඒක අනිත් ලෙජර්ස් වලටත් ඇහෙනවද කියලා බලන්න. I looked at කාංචනා අපේ රියැක්ෂන් ස්පීඩ් එක වැඩි කරන්න ආපු උත්ප්‍රේරකයක් වගේ මාව ටිකක් එහාට තල්ලු කළා. මං හරියටම 45 degrees ඔලුව ඇල කරලා එයා දිහා ශෛලී බලද්දි තමයි එයායි මයි ප්‍රතික්‍රියා කරනවා සර් දැක්කේ. වතුරට දාපු සෝඩියම් කැල්ලක් වගේ දුම් දාගෙන සර් මගේ පැත්තට ඇඟිල්ල දික් කරද්දි එයා සප්ලයි කර්ව් එක වගේ ලයිට් ස්පීඩ් එකෙන් අත ඉස්සුවා. ඒත් එක්කම සල්ෆර් ඩයොක්සයිඩ් ඇමෝනියා මීතේන් ගෑස් මොලේට ක්‍රෙඩිට් වුණා වගේ මව වටා භ්‍රමණය වෙමින් ඩෙස්ක් එක වටේ පරිභ්‍රමණය වෙමින් බිම වැටුණා. just like Newton's apple. සංසාරේ ගන්ධස්සාරේ. මං යාට මොකක් කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. කොහොම කියන්නද? මෙහෙම මිසක්. මචං දාඩිය ගඳයි කියලා කෙල්ලෝ කියන්නේ නෑ. ඒත් ඇත්තටම දාඩිය දැම්මම ගඳයි. ඒ නිසා කියනකන් ඉඳලා නාගන්නේ නැතුව නාපු ගමන් රෙක්සෝනා ඩියෝ අත් යට ගා ගන්න.